ආදරණීය දුවපිතේ ඔබව K-Hub channel එකට සාදරයෙන් පිළිගන්නවා. Welcome to K-Hub channel. So that's we are going to discuss today 2016 ICT question 4 Excel questions. අද අපි Excel 2016 ප්‍රශ්න ඔබ සාකච්ඡා කිරීමට තමයි සූදානම් වෙන්නේ. මේ ප්‍රශ්න ලකුණු 10ක් ගන්න ඉතාම ලේසි වුණාට but most of them losing marks because of the some mistakes. So ඒකින්ද අපි අද මේක බලමු කොහොමද mistakes නැතුව මුළු ලකුණු 10ම ගන්න කියලා. ඒ වගේම ඔයගොල්ලන් දන්නවා Excel කියන්නේ ගොඩක් ප්‍රැක්ටිකල් අපි ප්‍රැක්ටිකලි කරන්න ඕන සහ තියරිටිකලි අපිට කරලා අමාරුයි. ඒක කොහොමද මේක Excel වල ෆෝමියුලා යූස් වෙන්නේ ඒක කොහොමද හරියටම මේ උත්තර බලන්න කියලා අපිට දැනගන්න නම් so we'll have to use the Excel. So using the Excel I'll explain how to do the correct answer and get the 10 marks. ඉතින් අපි Excel භාවිතා කරලා බලමු මේ ලකුණු 10ම ඔබට O level භාගයේදී ලබා ගන්න කොහොමද කියලා. හරි එහෙනම් අපි දැන් ප්‍රශ්නෙට කෙලින්ම යමු. එතකොට ඔබට පුළුවන් වෙනවා මේකේ කොහොමද කරන්න කියලා බලන්න. මේ ප්‍රශ්නේ දීලා තියෙන්නේ average price of the tea තේ කිලෝග්‍රෑම් සාමාන්‍ය මිල දීලා තියෙනවා. ඒ වගේම මාසය දීලා තියෙනවා 2014 දෙසැම්බර් 2015 ජනවරි 2015 පෙබ්‍රවරි. ඒ වගේම ඕගලන්ට පේන විදිහට මෙතන පස්වෙනි කොලම් එකේ පස්වෙනි රෝ එකේ ඉඳලා 13 වෙනි රෝ එකෙන් හයිඩ් කරලා තියෙන්නේ. ඒකට ප්‍රශ්න නැහැ. නමුත් එතන data දීලා නැහැ. ඒ මුළු තියෙනවා. අපිට ඉතින් නමුත් එතන data පාස්වර්ඩ් ready නැති නිසා දීලා තිබ්බට අපිට උත්තරේට ඒක ගන්න වෙනවා. හරි? So we'll see the month is given, price is given. We'll have to find out the price difference, average price, and all the details. ඒකින්ද මේ අපි බලමු කොහොමද කරන්න කියලා මේ ප්‍රශ්න ඉංග්‍රීසියෙන් සහ සිංහල මාධ්‍යයෙන් solve do it in English and Sinhala and both students can understand. අපි ඉස්සෙල්ලා බලමු මේ පොඩ්ඩක් ඔයගලන්ට මේ basic understand basic spreadsheet basics ගැන පොඩ්ඩක් කතා කරමු. So you know this is the K is a KL. This is K is a column. So as you can see through the arrow, make a column එකක්. විදියට Excel වල අපි අඳුන්වන්නේ. දන්න තියෙනවා දන්න ඇත්ත ඇති. නමුත් මේක රිවයිස් කරගමු. මේ 12th කියලා මම මාක් කරලා තියෙන මේක row 12 වගේම 13 14 15 ඔක්කොම මේ column එක සහ row එක තියෙනවා. ඒ වගේම මේ highlight red cell එක ඔයගොල්ලන්ට පේනවා මෙතන cell reference එක K16 කියලා. ඒ කියන්නේ K column එකේ 16th row එක තියෙනවා. K column එකේ 16th row එක තියෙනවා. That's the K16th is the red cell mark there. So you can see the B1, B2, C1, D1 like that. So cell reference is showing and the active cell is where you are currently the mark cell, selected cell. So this is active cell O20. So I have written in active cell එක විදිහට තියෙන්නේ අපි mark කරලා තියෙන එක. ඒකින්ද අපිට දැන් බලමු අපි ඔයගොල්ලෝ මේකේ ගාන දීලා තියෙන විදිහට some basic calculation how we can do the basic calculation to answer the given questions. අපබල මේ ප්‍රශ්නේ වැඩ කරන්න ඔයගලන්ට ගත්තේ අපිට average එක ඔයගලන්ට වෙනවා. ඔයගොල්ලෝ මෙතන average equal හරි plus හරි average කියලා ගහලා අපිට ඕන B2 ඉතලා B5 වෙනකම්. ඒතර enter කරපුවම ඔයගලන්ට උත්තරේ ලැබෙනවා. එතකොට ඔයාලට average මොන හරි ප්‍රශ්නයක් ඔයගලන්ට දාන්න කිව්වොත් අපිට මේ equal average කියන mark එක use කරන්න පුළුවන්. හරි මම මෙතන එතකොට ඔයාලට පෙන්නන මොනවද formula කියලා අපව. මෙතන plus එක ගහුව ප්‍රශ්නයක් නමුත් අපි equal average B2 B5 කියලා formula එක අපි දුන්නොත් එතන මේ ලකුණු මෙතන price එක 75 75 you get the average for the 75. So that is the expected formula you can in the Excel you can see that it's correctly coming, but in paper you have to write the correct answer. So then we'll see the මෙතන average ලියන්න දන්න නැත්නම් formula function එකකින් ගිහිල්ලා මෙතන average function එක එතනින් ගහුවත් හරි කොහොම හරි so you can use auto sum formula functions and use the average. So we'll see now how we can get the quantities and some amount. So now we have calculated the average. ඔයගලන්ට average එක අපි දැන් calculate කරා. average equal average කියලා දාලා අපිට ඕන cell එකේ ඉඳලා මේ කරන්න පුළුවන්. right අපි දැන් බලමු quantities කීපයක් අපි type කරගෙන we'll have some quantities and do these activities and how to get the sum. Some may know, I know, but we'll revise and it's easier to answer your question paper. මම දැන් සමහර කට්ටිය දන්නවා නමුත් අපි පොඩ්ඩක් රිවයිස් කරගෙන මේක පොඩි basics Excel ටික දැනගමු. දන්න ති ළමයි තියෙන නිසා. ඒකින්ද මේ sum equal sum කියලා ගහලා අපිට අවශ්‍ය cell ටික select කරපුවාම brackets වහලා එතකොට අපිට අදාළ
ඒ ෆෝමියුලා කියනකොට ෆෝමියුලා එක බලා ගන්න ඕන මම පොඩ්ඩක් පහලින් ආපහු ෆෝමියුලා එක දාන්න. එතකොට අපිට මොන හරි ඒක එකතුවක් ලබා ගන්න ඕන if you want to get a sum of some selected cell, so you can use sum, open bracket, and what you have to give the reference and the close the bracket. So ඒ වගේම අපිට මෙතන amount එක පාට ගන්න ඕන නම් මෙතන අපිට පුළුවන් equal mark එක ගහලා ඒ වගේම කොහොමද amount එක ගන්න කියලා බලමු. හරි මෙතන අපිට auto sum use කරන්න පුළුවන්. මෙතන ඔයාට කෙලින්ම ගන්න ඕන sum කියන දැම්මට පස්සේ එහෙම නැත්නම් මෙතන amount එක ගන්න ඕන sum මෙතන B2 ඔයගොල්ලෝ mouse එකෙන් select කරන්න පුළුවන් නැත්නම් type කරන්න පුළුවන්. So B2 100s and after ඔයාට මෙතන cross mark plus mark එකක් තියෙනවා. ඒකෙන් මේ drag down කරන්න පුළුවන්. නැත්නම් ඔයගොල්ලෝ එතන double click කරොත් so you can get the answer. So like that you can have a multiply by the price into quantities. ඒ වගේම sum එක ගන්න auto sum use කරනකොට තමයි sum කියලා price එක sum කියලා ගහලා අවදාල cell reference එක දුන්නොත් ඒතර ඒකට ඔයගලන්ට ගන්න පුළුවන්. මේ මම යටින් දීලා තියෙන formula දැම්මොත් උඩ තියෙන answer එක කියලා. So ඔයගලන්ට පුළුවන් ඔයගොල්ලෝ Excel තියෙනවනේ Excel එක open කරගෙන මේ වගේ පොඩි chart එකක් type කරගෙන බලන්න පුළුවන් මේ වෙනවා. ඒතර ඔයගලන්ට ගොඩක් understand කියනවා කොහොමද මේක Excel ඒක අපි දැන් බලමු price difference එක ගන්න. කොහොමද අපි item 2 price එකයි item 4 price එකයි අතර difference එක ගත්තා මේක විභාග ප්‍රශ්නයක් තියෙනවා. දැන් බලමු මේ කොහොමද කරන්න කියලා. ඒතර අපි price difference එක -10ක් එනවා. So we will get -10 difference between item 2 price and item 1 price. So ඒ වගේ අපිට මේ ඔයාට ඉතුරු මෙහෙම ඉන්නවනේ ඒක copy කරන්න පුළුවන්. නැත්නම් ඒ අර plus mark එකත් plus mark එකත් එක්ක ඒක drag down උඩ value mark එකක් එන්නේ අතන price එකක් නෑ. උඩ price එක වඩා පේනවා ඇති. ඒ price එක නැති නිසා අපි ඒක දැන් delete කරමු. ඒ වගේ ආවොත් අපිට ඔක ඒ වගේ නැති කරන ක්‍රමයක් තියෙනවා. අපි දැනට basic වල විදියට අපි කොහොමද මේක කරන්න කියලා බලමු. ඒතකොට මේ ඕඩර් මූලික අවබෝධයක් හම්බෙන්නේ නැති basic understanding how you can do. අපි දැන් ප්‍රශ්නෙට ගියොත් ඒක ප්‍රශ්න අපිට අහලා තියෙනවා 2015 වර්ෂය සඳහා තේමිල ගණන්වල සාමාන්‍ය අගේ ගණනය කිරීම සඳහා ෆන්ක්ෂන් එකක් උදාහරණයක් දීලා තියෙනවා. B16 කෝෂයේ ලියන්න ලැබේ. ඒතර ඒක B16 වල අපි B16 වල මම මේක මක් කරන්න B16 වල සාමාන්‍ය අගේ ගන්න කොහොමද කියලා තමයි බලන්න තියෙන්නේ. ඒක මම ඉංග්‍රීසි වලින් අපි ගත්තොත් the formula of the form to calculate and display the average price of the tea in 2015 in B16. ඒක නිසා බලමු කොහොමද අපි equal දාලා ඔයදන average කියලා ගහද්දි Excel එකේ නම් මෙහෙම එනවා. නැත්නම් ඔයගොල්ලෝ මේක average කියලා හරියට ලියන්න ඕන. ලියලා open bracket use කරලා අපි -15 වෙන්නේ. ඒත් පේන -14 මේකක් තියෙනවා. අපිට ඒක ඕනේ නැහැ. අපි -15 විතර. ඒ කියන්නේ B4 ඉඳලා B15 වලට ගත්තා නම් අර අපි මැද හයිඩ් කරලා තිබ්බට අපිට මුල ඔක්කොම ගන්න. ඒතර අපිට උත්තරේ එනවා මේකේ average price එක. මේක average price එක ඔයගොල්ලෝ උත්තරේ උතන ඔයගොල්ලන්ට Excel නැති නිසා විභාගයට කරන්න තියෙන්නේ මෙන්න මේ පහළ දාන මේ average B14 ඉඳලා B15 කියලා උත්තරේ ලියවනම් හරි. එතකොට ඔයගොල්ලන්ට ඒක නේ. ඒ වගේම මම යටි උත්තර පෙන්නන්න. මෙතන මේ පහළ දාලා තියෙන average B415 කියන උත්තරේ O. So you can write the function 1 average cell 1 එකට B4 ඉඳලා cell 2 එකට B15 දාලා ඒක ලියන්න පුළුවන්. නැත්නම් equal නැතුව average, B4 B answer තුනටම. So these given three answers are correct. So one of if you have written the one of these answers, you get the marks. So ඒක නිසා මේ answers තුනම හරි. ඉතින් ඒක නිසා සාමාන්‍ය Excel එකේ හරියටම ගන්න උඩම තියෙන answer එක ගන්න ඕන. තමයි function 1 කියන එක average 1 කියන එක. So you can use these three answers. If you have written one of these answers, you are given the mark. So ඒකින්ද ඒක මේ කරගෙන අපිට අදාළ ලකුණු ගන්න ඕන නම් ඔයගලන්ට average කියලා හරියට spelling පොත ලියන්න. ඒතර ඒ විදිහට ඒක ගන්න පුළුවන්. රටබල දෙසැම්බර් මාස මාසික මිලෙහි සාමාන්‍ය වෙනස අපිට දැන් ඕන price දෙකක වෙනස ගන්න. හරි. එතකොට අපිට ගන්න කියන්නේ වගේ මේක අපිට ගන්න කියන්නේ C15 සෙල් එකේ. හරි. C15 වල මාස දෙකක වෙනස ගන්න. අපි බලමු C15 මෙන්න මෙතන ඔයා දන්නවා මෙතන C column එකේ 15 row එකේ. So in English, so the price difference average monthly price for the month of December is calculated as follows. So you can use a formula, that function formula is given in the C15 cell. So that's also for December 25. So the December 14 we have to ignore December 14, 2014.
So in C15, if you write B15, B14, right? Difference is B4, B 15 ඉඳලා B14 price එක difference එක ඍණ 9 සුසන -9.3 එනවා. તો ඔයගලන්ට කරන්නේ මේ price එකේ difference දැස් 15 price එක දැස් 15 price එක ඒක formula එක උත්තරෙට ලියනවනම් B15 minus B14 කියලා උත්තර ලියවන ඒක තමයි answer එක. එතකොට ඒ answer එකේ වගේම ඔයගලන්ට පුළුවන් සමහර කට්ටිය sum function එක use කරනවා. එතකොට මේ answer තුනම sum B15 B14 sum B15, B14 ඒ answers තුනම හරි පළවෙනි answer දෙන්න පුළුවන් හරි Excel එක practical කරන තුනම practically ඔයාලට answers ලැබෙනවා. අපි sum එක use කරලා බලමු sum එක B15 minus B14. So you will get the same answer. So then this is same answer. So if you are using the with the comma, so we'll see how we can do මේ comma එකක් දැම්මොත් කොහොමද එන්නේ කියලා ඒත් අපිට උත්තරේ ලැබෙනවා Excel වල. ඉතින් මේ උත්තර තුනම ඔයගලන්ට B15 B14 මේ price දෙකේ දෙසැම්බර් 15 දෙසැම්බර් 14 price එක ගන්න විදිය නම් අපිට 9 රිස්සුල කියලා යන්න අවශ්‍ය නැහැ. අපිට ඕන formula එක විතරයි ලියන්න. ඉතින් අපි මේ formula එක ලියන විදිය මම ඔයාලට මෙතන පෙන්නුවා. ඒ වගේම දැන් ඔයාලට මෙතන මේ පළවෙනි answer එක, දෙවෙනි answer එක, තුන්වෙනි answer එක. So you can either one of these answers you will get the mark. So that is how you can write. So you have to write these answers, right? So we'll now see අපිට දැන් කියනවා C15 කෝෂයේ ඇති සූත්‍රයේ C4 කෝෂයට පිටපත් කරන්න ඕන. C15 තියෙන එක C4ට ඒක අපි copy කරන්න ඕන, right? What should be the formula distributed C4 if the formula is C5 is copied to cell C4? මේ C15 තියෙන එක copy කරොත් මොකක්ද වෙන්නේ කියලා ඔයා. මේ copy කරද්දී Excel එක automatically වාදාන ඉස්සෙල්ලා තිබ්බේ B15 ඉඳලා B14 කියලා. ඒ cell එකේ difference එකක් මේක ගිහිල්ලා copy කරොත් බලන්න අපිට එනවා B4යි ඒ ළඟ ඉස්සරහා තියෙන cell එක අපි copy කරන cell එකේ C4ට ඉස්සරහා තියෙනවා B4 ඒ වගේම B3. ඒතකොට අපිට එනවා ඒ copy කරොත් අපි දැන් copy කරන එකට ඉස්සරහා තියෙන cell එකයි ඒ චුඩු cell එකයි තමයි copy වෙන්නේ. So you can see the answer, right? So you have to write the answer. So sum B4 B3 නැත්තම් අපි ඉස්සල්ලා මුල් මාසෙට එක කරා වගේ ඩිෆරන්ස් එක ගන්නවා නම් B4 එකයි B3 එකයි ලියවනම් හරි. හරි අපි දැන් බලමු අපව කොපි කරලා ඕඩර් අන්දත් මේ අපි නිකන් අපි normal answer එක දානවා අඩු කිරීම answer එක sum එක නැතුව answer එක ලියනවා. එතකොට අපිට එනවා මේ විදිහට B4 අඩු කිරීම B3. එහෙම නැත්තම් sum එක දානවා නම් sum B4 B3 ඒ විදිහට දාලා ඔයගලන්ට ඒක කරගන්න පුළුවන්. දශඵල මිල විශාල්‍ය වෙනවා. පැතුම්පත් මුදුකන් වැදී ප්‍රස්ථාර වර්ග දෙකක් නම් කරනවා. So මේක මේ අදාළ දීලා තියෙන එක price variance එක ගන්න අපිට මොකද්ද දාන්න පුළුවන් separate types of available spreadsheet software in the variation of average monthly price. Average price monthly variance එක අපිට දක්වන්න මොකද්ද අපිට දාන්න පුළුවන් chart එක කියලා. හරි? එතකොට අපිට බලමු මේ අපිට මොන chart වර්ගද so what the appropriate chart for the to show the variation in the average price. The average price එකේ variation එක අපිට ගන්න පුළුවන් මොකද්ද සුදුසු ප්‍රස්ථාර වර්ගද ඔයගොල්ලෝ ප්‍රස්ථාර භාවිත කරලා ඇති. ඉතින් අපිට බලමු අපිට මොකක් හරි මම මෙතන data ඔක්කොම නැති නිසා මේ කොලම් එක use කරන්න. එතකොට ඔයගොල්ලන්ට පුළුවන් any two අපිට bar chart එක line chart එක column chart එක. So we can use the bar chart, line chart or the column chart. So I'll show you the සමහර කට්ටිය පොඩි වැරදි bar chart කියන්නේ මේ දෙකටම bar chart කියලා අපි නමුත් හැබැයි ගොඩක් කරලා හරියට මේ bar chart එකේ ඔයගලන්ට පේනවා මේ horizontal column එක. horizontal column එක එන එක තමයි හරියටම bar chart එක. ඒ කියන්නේ ඒ වගේම ස්ථිරස් සිංහලෙන් ස්ථිරස් අක්ෂයට. සමහරවිට මේ දෙකටම interchange use කරනවා but column chart එක vertical column එක තියෙනවනේ ඒකට අපි column chart එක කියලා හරියට කියනවා. සමහර කට්ටිය මේ දෙකටම bar chart කියන එක commonly use කරාට it's incorrect but we'll have to use the right word. ඒක නිසා ඔයගලන්ට තේරෙනවා ඇති මේකේ කොහොමද මම බලමු ඇත්ත ප්‍රස්තාරයක අපි මේ මම දැන් මේ data තියෙන නිසා මේ column එක ගන්න. එතකොට ඒ වගේ price ගන්න පුළුවන් price range එකට ඕන එකට. එතකොට අපි insert ගිහිල්ලා insert මෙතන ඔයගලන්ට chart තියෙනවා. අපි බලමු මෙතන ගියාම bar chart එක වඩ පේනවා මෙතන column chart එක. මෙන්න bar chart එක මේ තියෙන. එතකොට bar chart එක. તો අපිට ඉස්සෙල්ලා අපි column chart අපි column
chart එකක් ගත්තොත් නැත්නම් bar chart එකක් ගත්තොත් අපිට මේ විදිහට ඒ prices ගන්න පුළුවන්. අපි chart එක අඳින්න නෑ. ඔයගොල්ලෝ practical excel කරනවා තියෙන අපිට විභාග ලියන්න තියෙන්නේ මොකද මේ chart එක. ඔයාලට පේනවා මෙතන bar chart එකේ තියෙනවා column chart එකත් කොහොමද අඳින්නේ කියලා. ඒ වගේම අපිට line chart එකක් අඳින්න පුළුවන්. ඒ line chart එකේ කොහොමද price difference එක ගන්න කියලා මෙහෙම බලන්න පුළුවන්. ඔයගොල්ලන්ට excel එකක් තියෙනවා නම් මේක use කරලා බලන්න. ඒ වගේම ගොඩක් අපිට මම detail යන්නේ නැහැ. මේ අදාළ පස්සෙට උත්තරේ විතරක් ගන්න. එතකොට මේක අපිට බලමු ඕන මම line chart එකක් ගත්තා. ඊට පස්සේ අපි බලමු අපිට තව bar chart එකක් මේකට ගන්න පුළුවන්ද කියලා. එතකොට අපි bar chart එක column chart එක අපි ගන්න කොහොමද කියලා බලමු. ඊට පස්සේ අපි බලමු තව අපිට ඔයගොල්ලන්ට තව අදහසක් එන්න හින්දා අපි ගමු ඒකේ bar chart එක. හරි. bar chart එක මෙතන තියෙනවා. right. ඒ වගේම අපිට මේකෙදී අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න පුළුවන් කොහොමද මේක එන්නේ කියලා මම පොඩ්ඩක් ඔයගොල්ලන්ට මේ එනි අපිට මේ තුනෙන් ආන්සර් තුනෙන් bar chart, line chart හරි bar chart හරි එක යූස් කරා නම් so you will get the mark. ඒක නිසා අපි බලමු අපව මම ඔයගොල්ලන්ට පොඩ්ඩක් අන්ඩර්ස්ටෑන්ඩ් එකේ කොහොමද මේ chart එකේ මේ data තියෙන column එක මම යූස් කරන්නේ. මෙතන ඔන්න බලමු අපි ඒකෙදී අපි කොහොමද column chart එක ගත්තේ. හරි. ඊට පස්සේ ඒ වගේම අපි ආපහු ගිහිල්ලා insert ගියා. chart වලින් අපි තෝරගමු මොකක්ද එන්න ප්‍රශ්න කියලා. chart වලින් තෝරගමු අපි bar chart එක. හරි. මෙතන ඔයාලට මේ පේනවා මේ ඉස්සරහින් තියෙන bar chart එක. ඊළඟට තියෙන column chart එක. ඒ වගේම අපි line chart එකකුත් ගමු. එතකොට ඔයගලන්ට තේරෙයි මේ කොහොමද මොනවද එන්නේ කියලා. ඒතකොට මේක ප්‍රැක්ටිකල් සබ්ජෙක්ට් එකක් හින්දා අපි තියරිටිකල් ලිව්වට ප්‍රැක්ටිකල් දැනගත්තා අපිට මේක අපිට ඔයගලන්ට ඉස්සරහට විභාගයෙන් පස්සේ ඔෆිස් එකේදී හරි ඕනම වැඩකදී මේක යූස් කරන්න පුළුවන්. මම මේ ප්‍රශ්න තුන මේකට ගන්න මේ තියෙන්නේ අපිට line chart එකයි bar chart එකයි column chart එකයි කොහොමද එන්නේ කියලා. right. ඔයගලන්ට idea you will get the clear idea how we can use the අපේ විභාගෙට ඔයගලන්ට මුල් chart මුත් අදින්න නැහැ. අපිට මේ chart දෙකෙන් ඔයගලන්ට bar chart, line chart. එහෙම නැත්නම් bar chart, column chart. එහෙම නැත්නම් line chart, column chart යන so whatever the two any two of these කරා නම් හරි. අපි ඊළඟට බලමු අන්තිම ප්‍රශ්නේ ඉහත හතරෙහි අදාළ සුදු ප්‍රස්ථාරයෙන් තිරසක්ෂය සඳහා යොදාගත යුතු කෝෂ පරාසය ලියන්න. අපි එතකොට තිරසක්ෂය සඳහා කෝෂ පරාසය ලියන්න කියනවා. right. එතකොට what cell range would you use for the horizontal axis to draw the chart so answer the following. එතකොට අපිට බලමු මේකෙදී අපිට මොකද්ද ගන්න පුළුවන් කියලා අපිට horizontal ඔයා දන්නවා horizontal vertical axis තියෙන තිරසක්ෂ තියෙන. එතකොට අපිට මේ කැමති එකකට කැමති එකක් ගන්න පුළුවන්. අපිට එක්ක A range එකෙන් ලියන්න පුළුවන්. අපි 2015 උත්තර අපිට උත්තර A4 ඉඳලා A15 වෙනකන් ගන්න පුළුවන්. නැත්නම් මෙතන B4 ඉඳලා B15 වෙනකන් ගන්න පුළුවන්. හරි. මොකද අපි උඩම එක මේ කරන 2014 හදලා මම ඔයාලට පෙන්නන්න කොහොමද මේ දෙක වෙනස් වෙන්නේ කියලා. අපි බලමු. අපි තව chart එකක් අරගෙන එතකොට මෙතන අපි තව chart එකක් insert කරගමු. මේක select කරලා. හරි. okay. right. we'll have another chart so you can clearly understand කොහොමද මේ දෙකම උත්තර කොහොමද අපිට හරියන්නේ. ඒ උත්තර දෙකෙන් ඔයාලට එක්ක A column එක හරි B column එක හරි use කරන්න පුළුවන්. හරි. එතකොට අපි මේක පොඩ්ඩක් පහළට ගන්නවා. එතකොට ඒ ඕගලන්ට තේරෙයි මේක කොහොමද කරන්නේ. right. මෙන්න මම ගත්තම ඔයාලට පේන මෙතන මේ අපිට එක්ක තිරසක්ෂය හරි සිරසක්ෂය හරි ඒ අපිට එක්ක මාසෙ මේ පැත්තට හරි price එක මේ පැත්තට හරි දාන්න පුළුවන්. vertical axis එක හරි vertical axis එක දාන්න පුළුවන්. horizontal axis එක දාන්න පුළුවන්. right. so ඒකින්ද ඔයාලට පේන මේ පැත්ත අපිට මේ පැත්තට හරි ඒකින්ද අපි අර answers දෙකෙන් අපි දන්නවා අපිට මොන answer එක දුන්නත් හරි කියලා. ඒ කියන්නේ අපිට කැමති chart එකේ අපිට presentation එක එන විදිහට so you can have a chart with better presentation whatever the what you like the horizontal vertical තිරසක්ෂය සිරසක්ෂයට එක දාන්න පුළුවන්. ඒක නිසා අපිට ඒක කිසි ප්‍රශ්නයක් නැතුව අපිට එක්ක A column sorry A ඉඳලා A4 ඉඳලා A15ට එන්න පුළුවන්. නැත්නම් B4 ඉඳලා B15 එක අතර මම කොහොමද මෙතන ඔයාලට answer එකේ ඉඳලා 5 වෙනකන් ආපහු මෙතන මම දාන්න ඔයගොල්ලන්ට ගන්න පුළුවන්. මේක answer එකේ ඉඳලා මම මේක පොඩ්ඩක් ඔයගොල්ලෝ Excel එකත් මම ආපහු වීඩියෝ රිප්ලේ කරලා බලන්න පුළුවන්. එතකොට මේ answers එනවා නම් මේ answers සමහර වෙලට answers දෙක තුනක් දීලා තියෙනවා. එතකොට ඒ answer
ඔයගලන්ට කැමති එකක් ලිව්වොත් උත්තරේ හම්බ වෙනවා. ඒ දෙකම ලියන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඔයගොල්ලෝ විභාගෙට ඔයගලන්ට ලේසි මොනවද කියලා බලලා so you can either one of the answer I have given 2-3 answers but you can write only one answer what you are comfortable. So I think that's enough you to answer this question. You can get easily 10 marks without any mistakes. නැත්තම් සමහරට ගොඩක් කරාට ඔයගොල්ලන් මේ කරාට සමහරට ලකුණු 10ක් ගන්න හම්බෙන්නේ දන්නවා කියලා හිතුවට පොඩි මිස්ටේක්ස් වෙන්න පුළුවන්. මේ ඇවරේජ් කියන එක හරියට ස්පෙලිං පාඩම් කරලා ලියන්න AVE RAGE කියලා වගේ බ්‍රැකට්ස් හරියට දාන්න. ඉක්වල් සමහර ඉස්සරම ඉක්වල් එක නැති වුණාට ගොඩක් කරාට ඔයගොල්ලන්ට මාක්ස් හම්බ වෙනවා. නමුත් පුළුවන් නම් ඒක හරියටම ලියන්න. එතකොට කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයගොල්ලන්ට සියලුම මාක්ස් ගන්න පුළුවන්. Join with us with a subscription and click the bell icon to get the latest notification about new videos. And thanks for watching.